ඉතින් මෙන්න මේක තමයි පොම්පේ ටිකට් එක. මේක අද ෆ්‍රී. වෙලාව කීයද? ඔයාලා හිතන්නේ වෙලාව කීයට විතර ඇති කියලාද? දැන් වෙලාව උදේ පාන්දර 7යි. ඒ කියන්නේ ලංකාවේ නෙමේ මේ ඉතාලියේ. මම ඉන්නේ දැන් පොම්පේ ස්ටේෂන් එකේ. ඉතින් අද මම පොම්පේ බලන්න ආවා. ගොඩක් පාන්දර ඇවිල්ලා තින්නේ මං විතරයි ඉන්නේ එතන. ටිකට් ඔෆිස් එකේ අරින්නේ උදේ 9ට. ඉතින් දැන් 7යි. තව පැය දෙකක් විතර මට ඉන්න තියෙනවා මේ හැරියේ. ඉතින් ලස්සනයි. මේක 아무තම ෆීලිං එකක් තියෙනවා. පාන්දර හැරලා ආවත් මේ ඉතාලියේ ඉඳලා මෙච්චර උදෙන්ම හැරිච්ච පළවෙනිම දවස මම. ඉතින් මේ පොම්පේ ස්කාවි කියන ස්ටේෂන් එක මම ඔයාලට පොඩ්ඩක් ඒ ගැන පෙන්නුවොත් එහෙම ස්ටේෂන් එකේ හරි ලස්සනට පේනවා. ඉතින් පාන්දර අහසත් එක්ක නිල් පාටට මෙතනක් තියෙනවා මේ පොම්පේ ටිකට් ඔෆිස්. ටිකට්ස් ගන්න පුළුවන්. පොම්පේ වලටයි විසුවියස් වලට ගන්න පුළුවන්. ස්ටේෂන් එක පොඩි වුණාට හොඳට ඩිසයින් කරලා තියෙනවා. මේ පළවෙනි වේදිකාවට එන්නේ දැන් මං ඉන්නේ පළවෙනි වේදිකාවේ. පළවෙනි වේදිකාවට එන්නේ සොරෙන්තෝ යන ට්‍රේන්ස්. එතකොට එහා පැත්තේ තියෙන්නේ ඔන්න දෙවෙනි වේදිකාව. දෙවෙනි වේදිකාවට එන්නේ නාපෝලි පැත්තට යන ට්‍රේන්ස්. හරිද? එතකොට අපි පොඩ්ඩක් ස්ටේෂන් එකේ විස්තර බලන් ගියොත් එහෙම මෙතන දාලා තියෙනවා මේ සොරෙන්තෝ ෆ්‍රී මැප්ස් කියලා. එතන මැප් දාලා තියෙනවා. මම හිතේ දැන් ඉවරයි. එතනින් නොමිලේ ලබා ගන්න පුළුවන්. ඉතින් අපි ස්ටේෂන් එක ඇතුළට ගියාම මෙතනින් මේක තමයි ස්ටේෂන් එක ඇතුළ. ඊට පස්සේ බැලුවම මෙතන තියෙනවා මේ ටිකට් මැෂින් එකක් තියෙනවා. අපිට ටිකට්ස් ගන්න පුළුවන් යන්න එන්න. ඊට අමතරව තියෙනවා මැගසින් එහෙම දාලා තියෙනවා මෙතන. මැගසින්ස් දාලා තියෙනවා. මෙතන තියෙනවා ටිකට් කාඩ් ගන්න මැෂින් එකක්. ඊට පස්සේ අතන තියෙනවා නාපෝලි පැත්තට කියලා ගහලා තියෙනවා ට්‍රේන් ලයින් එක නම්බර් 2 ට්‍රේන් ඒ කියන්නේ වේදිකාව පළවෙනි වේදිකාව සොරෙන්තෝ පැත්තට. ඊට පස්සේ මෙතන ටිකට් ඔෆිස් එක තියෙනවා. එතනින් සල්ලි දීලා ගන්න පුළුවන් ටිකට්. නැත්නම් අතන මැෂින් එකෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ගහලා තියෙනවා මේ බස් ටු විසුවියස් ගිනිකන්ද වෝල්කැනෝ එක බලන්න යනවා නම් මෙතනින් යුරෝ 3.80යි. එතන ගහලා තියෙනවා ස්ටොප් in front of the train station කියලා. කියන්නේ මේ ස්ටේෂන් එකේ හැපැත්තේ තමයි බස් ස්ටොප් එක තියෙන්නේ. ඊට පස්සේ ටිකට් ඔෆිස් පොම්පේ විසුවියස් උඩ තට්ටුවෙන් ගන්න පුළුවන් කියලා දාලා තියෙනවා. ඊට අමතරව මෙතන කැෆේ එකක් තියෙනවා. පිසේරියා බාර් එකක්, ෆැමිලි රෙස්ටුරන්ට් එකක්. මේකෙත් පොඩි සුවිනියර්ස් තියෙනවා. පොම්පේ සම්බන්ධව විසුවියස් කිනිකන්ද සම්බන්ධව තියෙනවා. හරි, එහෙනම් අපි දැන් මෙන්න මෙතනින් මේ එළියට ගිහිල්ලා දකුණු පැත්තට ගියාම තමයි අන්න අතන තමයි තියෙන්නේ මේ එන්ට්‍රන්ස් එක පොම්පේ ස්කාවි පෝර්තා මරිනා කියන දොරටුව. ඉතින් පෝර්තා කියන්නේ දොරටුව. දැන් මේ බැලුවොත් එහෙම මේ මැති සයිට් එකේ තාප්පේ තමයි තියෙන්නේ. අපි බලමු ටිකක් දවල් වෙලා පොලිමට ගියාම කොහොමද කියලා එතනින්. හරි, එහෙනම් රැඳී සිටින්න වීඩියෝ එකේ ඉස්සරහටත්. ඉතින් guys මේ මගේ පිටිපස්සෙන් තියෙන්නේ පොම්පේ ස්කාවි එන්ට්‍රන්ස් එක තියෙන්නේ දොරටුව පෝර්තා මරිනා කියන එන්ට්‍රන්ස් එක. මේකේ මම හිතන විදිහට එන්ට්‍රන්ස් දෙකක් වගේ තියෙනවා. හරියට හරි ඇතුළට ආවා. මෙන්න මෙතනින් ගන්න පුළුවන් ඔඩියෝ ගයිඩ් එක. හරියට 9 වෙද්දි ඇරියා. ඉතින් දැන් ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ෆස්ට් view එක, ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක ගමු. මෙන්න මෙහෙම. ඔන්න ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක.
Co? Vuoi che te la apro un pochino? Dale. Devi venire come la fiamma. Questo sì, no? Wiesz, gdzie ona tu przyjechała? O, widzisz, jestem zaskoczona. O, ty jesteś ciotką. Przeprosiłam, że nie odezwałaś. Ne, a to jako kdyby to bylo jako vykládání jako pohádka, že tady nějaký hodinový a půl okruh, že ty jdeš, že je tam nějaká structure, ale já nechci jako přijít tomu číslo a poslechnout si o tom něco. Já chci právě, aby ten člověk něco před životem, abych si s tím vlastně Ora ancora per molto? Zeus porta Marina. No, con el del Papa no, es malísima. Con el de Lola. Es una barbaridad lo mala que es para lo que vale. Dobry, to nawet nie wyobrażasz, jakie to jest ogromne. No nie właśnie. Weź weekendy i analizuj. Weź. හැම මාසෙම පළවෙනි ඉරිදා ෆ්‍රී එන්න පුළුවන් යුරෝ 20 ගානක් වෙන ටිකට් එක ෆ්‍රී දෙනවා. ඉතින් අතරින් ඇතුළට ආව විතරයි මේ සෙනග ගොඩාක් එකපාරට ඇතුළට ආවා. ඉතින් ඒකම ඇතුළට ආවම ඇවිල්ලා කොහෙන් පටන් ගන්නද කොහෙන් යන්නද කියලා හිතා ගන්න බැහැ. Koła. Wóz przejeżdża. Było to było.
අවුරුදු 2000කට කලින් විනාශ වෙච්ච නගරයක්.
පොම්පේ කියන්නේ නම් දවසින් බලලා හිතන්නවත් බෑ දවසින් බලලා ඉවර ගන්න. එතරම් විශාලයි. ඒ කියන්නේ ඇතුළට ආවම ඇවිල්ලා පැය භාගයක් විතර ගියා වෙලා යන විදිය හිතා ගන්නවත් බෑ. මේ මාරම ඒ කියන්නේ මේක පොඩි නගරයක් නෙමෙයි. මේක ඇවිල්ලා මේ මිනිස්සු 20000ක් විතර ජීවත් වෙච්ච නගරයක් පොම්පේ කියන්නේ. එතකොට ඒ නගරය ෂණයකින් විසුවියස් ගිනිකන්ද සක්‍රිය වීමත් සමග ෂණයකින් අළු වලින් වැහිලා ගියපු නගරයක්. ඉතින් මේක ඒ විදිහටම ආරක්ෂා වෙලා තියෙනවා. අවුරුදු 2000කට කලින් තිබුණ විදියට නගරය මතු කරගෙන තියෙනවා. මේගොල්ලෝ මේ සංරක්ෂණ වැඩ කටයුතු පටන් අරන් තියෙන්නේ මීට අවුරුදු 300කට විතර කලින් ඉඳලා. ඉතින් හිතා ගන්න බැරි විදියට මේවා ඒ විදියටම මේගොල්ලෝ ආයේ තිබිච්ච විදියට ගොඩනගලා තියෙනවා. දැන් මේ කණුව හැම මේ ගන්න කොච්චර විශාලයිද කියලා. ඒව එකක් උඩ එකක් තියලා මේ හදලා තියෙනවා සංරක්ෂණය කරලා තියෙනවා. මේ නගරය ඒ කියන්නේ කොච්චර විශාලයිද කියනවා නම් මේක පොම්පේ නගරය එකපාරකට ඇතුළට ගන්න පුළුවන් කැපැසිටි එක තමයි මිනිස්සු 20000ක් එක දවසකට. එක දවසකට මිනිස්සු 20000ක් මේක නරඹන්න එනවා. ඒ කියන්නේ 20000කින් සීමා කරලා තියෙන්නේ ඊටත් වඩා සෙනගක් එන හින්දානේ. ඉතින් යුරෝ 20ක් කියන්නේ රුපියල් 7000ක් විතර වෙනවා ටිකට් එකක්. යුරෝ 20ක ටිකට් එකක්. හැබැයි අද ඒ කියන්නේ හැම මාසෙම හැම මාසෙම පළවෙනි ඉරිදා ෆ්‍රී දෙනවා මේගොල්ලෝ ටිකට් එක. ඉතින් කැමති කෙනෙක්ට ඒ දවසට ඇවිල්ලා සල්ලි ගෙවන්න නැතුව බලන්න පුළුවන්. ෆ්‍රී තමයි ටිකට් එක දෙන්නේ. ටිකට් එක වුණත් මාරම ලස්සනයි. ඒ කියන්නේ හරි වීඩියෝ වලට තියෙනවා. මේ තියෙන්නේ ටිකට් එක මම කලිනුත් පෙන්නුවා වගේ. මේක තමයි ටිකට් එක. ඉතින් මේ ටිකට් එක වුණත් තියාගන්න පුළුවන් මතක සටහනක් විදියට පොම්පේ බලන්න එන කෙනෙක්ට. මේ ගැන තවත් ගොඩක් දේවල් තියෙනවා වීඩියෝ එකේ මම මතක් වෙන විදියට මම කියන්නම් පොම්පේ නගරය ගැන. හරි එහෙනම් බලමු තව ඉස්සරහට මොනවද තියෙන්නේ කියලා.
මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ මේ නගරය තුල තියෙන එක තවත් අපි හිතමු මේක නිවාසයක් වගේ කියලා ලොකු කාගේ හරි ගෙයක් හරි මොකක් හරි පන්සලක් හරි කියලා අන්න ඒ වගේ කොටසකට ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේ ඒක ඇතුලේ තිබිච්ච අලු වලින් ඒ කියන්නේ ඉතුරු වෙලා තිබිච්ච මේ ඇත්ත මිනිස්සු නෙමෙයි, ඇත්ත මිනිස්සු ගල් වල නෙමෙයි. මේගොල්ලෝ සංරක්ෂණය කරද්දි කැණීම් කරද්දි අහුවෙච්ච අලු වලින් උඩින් ප්ලාස්ටර් වලින් මේගොල්ලෝ ආයේ හදලා තියෙනවා. මේක හදලා ඒක රීමේක් කරලා තියෙනවා බොඩි එක දෙවිච්ච විදිය. සහ මේ කොටසෙන් හොයාගත්ත බඩු තියෙනවානේ. එතකොට මේ මෙතන තිබිච්ච දේවල් මැටි භාණ්ඩ වගේ දේවල් ඒගොල්ලෝ වෙනම හදලා මෙන්න මේ වගේ තැම්පත් කරලා තියෙනවා ට්‍රේස් වලට දාලා සහ වෙන වෙනම කීපයක් බලා ගන්න පුළුවන් විදියට සහ ඒ කාලේ තිබිච්ච මැටි භාජන මැටි භාණ්ඩ ඒවත් එක්ක තැම්පත් කරලා තියෙනවා. මේ ඉබ්බ දාලා ලොක් කරලා තියෙන ඒවා මිනිස්සුන්ට එතනට යන්න බෑ. එළියෙන් බලන්න පුළුවන් තිබුණේ මොනවද කියලා. කපාට්ටම මෙතන සෙනග වැඩි වුණා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් කොච්චර සෙනගක් එනවද මේක බලන්න කියලා. Dovremmo arrivare proprio dove c'è la casa. No, volevo andare a vedere il lupanare. Quella zona lì. හැම තැනින්ම යන්න පුළුවන්. ඉතින් තිබිච්ච නගරයක්නේ. පාරවල් අපි කියන්නේ අපි නගරයක ගියොත් අතරමං වෙනවා වගේ තමයි මේකත් ඒ වගේම විශාලයි. ඉතින් මේක කොම්පේ බලන්න එනවා නම් වතුර බෝතලයක් අනිවාර්යෙන්ම අරන් එන්න අමතක කරන්න එපා. මොකද ඇවිදින්න තියෙනවා ගොඩක්. ඉතින් මහන්සි ටිකක්
ඒ හින්දා අමතක කරන්නේ නැතුව වතුර බෝතලයක් අරන් ඉන්න. 99% removing germs. Allora, you see, the east to west road. Guys, something interesting are these stepping stones. You see them here? They wait across the street. Because in Tupelo was the problem of this road. To keep your feet clean and dry. We have done them like there. Now we have the grid for wheelchairs. Okay, but these were used to cross the street. The chariot tracks are made on purpose to break money. Imagine I'm the horse. I step on them, and the wheels pass here with me. So why do we have the chariot tracks here? They were made on purpose to let you pay a toll. Imagine this money you can pay. We will chariot. ඉතින් අද සෙනග අඩුයිනේ. අද මේ වින්ටර් එකේ ඒ කියන්නේ ජනවාරි මාසේ නිවාඩු සෙට් වෙලා තියෙනවා. තාම හරියට වැඩ පටන් ගන්න නැහැ මිනිස්සු. ඉතින් හොඳම කාලෙක මම ආවේ. අද වෙදර් එකත් හොඳටම හොඳයි. වහිනවා කියලා තිබුණා හැබැයි තාම වැස්සෙන්නේ නැහැ. ඉතින් ඔයාලා බලන්න මේ පාරවල් කොහොමද මේ තනි කළු ගල් තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඔයාලා පොම්පේ බලන්න එනවා නම් හොඳ සපත්තු දෙකක් දාන් එන්න. කකුල් දෙකට පහසු. එතකොට තව දෙයක් තියෙනවා. ඔයාලා හිතන්නේ මේ මොනවා කියලාද? කියන්න බලන්න පුළුවන් නෝ. මේ පාර මැද්දේයි මේගොල්ලෝ ගල් හිර කරලා තියෙන්නේ. මේ ගැන මම පොඩ්ඩක් එන්න කලින් හොයලා බැලුවා. එතකොට දැනගන්න ලැබුණේ දැන් මේ පාරවල් වල ඉස්සර භාවිතා වෙලා තියෙන්නේ අශ්ව කරත්තනේ. අශ්වයෝනේ මේගොල්ලෝ භාවිතා කරලා තියෙන්නේ. ඒ අද කාලේ වගේ යාන වාහන තිබුණ නැහැනේ. එතකොට මේ අශ්ව කරත්ත හැමතිස්සෙම යද්දී වැස්ස වෙලාවට සහ අශ්වයන්ගේ මල පහ මුත්‍රාත් එක්ක මේ පාරවල් වල සමහර වෙලාවට අමාරුයි යන්න. ඒ කියන්නේ කරත්ත භාවිතාව පොඩි නගරයක් නෙමෙයි මේක ලොකු නගරයක්නේ. එතකොට මේ පාර පයින්න ඕන වුණොත් මෙන්න මේ පාර පනින්න පුළුවන් විදිහට තමයි මෙන්න මෙහෙම මේගොල්ලෝ මේ ගල් දාලා තියෙන්නේ. එතකොට කකුල් දෙකේ ජරාව ගෑවෙන්නේ නැති වෙන්න පාර පැන ගන්න පුළුවන්. එතකොට ඔයාලට හිතන්න පුළුවන් එතකොට කොහොමද කරත්ත යන්නේ කියලා. කරත්ත වල රෝද මාරු වෙන්න තමයි ඔන්න ඔය විදිහට ඉඩස් තියලා තින්නේ ගන්නට. එතකොට කරත්ත එක රෝද දෙක මාරු වෙලා කරත්ත දෙකක් මාරු වෙන්න පුළුවන් විදිහට මේක හැදිලා තියෙනවා. පාර හදලා තියෙනවා. ඉතින් මේ අවුරුදු 2000කට කලින් කොහොම තාක්ෂණයක් මේගොල්ලෝ තිබිලා තියනවද මේ නගරේ ආරක්ෂා වෙලා තියෙන්න හේතුවත් මේ නගරේ මේ විදිහට ආරක්ෂා වෙලා තියෙන්න හේතුවත් මේ ගිනි කන්දෙන් අලු වලින් යට වෙච්ච හින්දාම තමයි. යට වෙලා සංරක්ෂණය වෙච්ච හින්දාම තමයි. අපි බලමු මොකද්ද මේ කියලා. කාසා දෙල්ලා ෆොන්තානා පිකොලා. අපි පොඩ්ඩක් ඇතුළට ගිහින් බලමු මේ බිත්ති තිබිච්ච විදිය මේවා අල්ලන්න කරන්න එපා කියලා මේගොල්ලෝ කියනවා කිසි දෙයක් මේ බලන්න විතරක් කියලා. චාව්. ඉතින් මේක හොඳට සංරක්ෂණය වෙච්ච තැනක්, සංරක්ෂණය කරපු තැනක්. අපි බලමු ගිහිල්ලා ඇතුළටම. ඒ බලන්න මේ චිත්‍ර පවා තාම තියෙනවා. මේකේ කලින් තිබිච්ච මේ මොන වගේ දේවල් සම්බන්ධයෙන් භාවිතා කරපු ඒ කියන්නේ මේක කාගේ සල්ලිකාරයෙක්ගේ ගයක්ද එහෙම කියලා හරියට දන්නේ නැහැ. මොකද ගයිඩ් කෙනෙක් එක්ක આવොත් තමයි අපිට හරියටම දැනගන්න පුළුවන්. මේ මට හිතන්නේ කවුරුයි කියන්නේ ඔය ලොකු ගෙවල් සහ දුප්පත් පොසත් ભેදය තියෙනවනේ. ඉතින් ඒ කාලේ නම් ඒගේ සමාට මේ තිබිච්ච සල්ලිකාරයෙක්ගේ
ගයක් වෙන්නේදී මෙච්චර ලොකුවට තියෙන්නේ. මේ විදිහට ලොකුවට චිත්‍ර ඇඳලා කරලා ලස්සනට තියෙනවා. මේ වහලවල් නම් අලුතෙන් ගහපු ඒවා වෙන්නේදී Ik weet bij het Colosseum gebruikt ze die grote lange houten balken in dit. මෙහෙම මේ වගේ ගයක් ඇතුළේ ඉඳන් එනවා කියන්නේ ගැම්මක් තමයි ඉතින්. ඒක 아무තුම ෆීල් එකක්. කියන්න තේරෙන්නේ නැහැ. මේ ඉරේලිය වැටෙන විදිය, ඒ කියන්නේ ගෙවල් ඇතුළෙන් ගෙවල් ඇතුළට ඉරේලිය එන විදිය, ගෙවල් ඇතුළේ ලස්සනට හදලා තියෙන විදිය, පාක් එකක් වගේ තනිකර ඒක ආර්ට් එකක් තමයි තියෙන්නේ. ඒක හිතා ගන්න බෑ දැන්. හිතන්නකෝ දැන් මේ ඉතාලියේ මේ පරණ පොම්පේ නගරය අවුරුදු 2000කට කලින් තිබිච්ච පොම්පේ නගරය දැන් මෙහෙම තියෙනවා නම් දැන් මේ විනාශ වෙලා තියෙද්දි ඊට කලින් කොච්චර ලස්සන නැද්ද? ඒක හිතා ගන්නවත් බෑ. මොකද මේ මිනිස්සු පරිසරයත් එක්ක පරිසරය ආරක්ෂා කරගෙන ජීවත් වෙච්ච විදිය අපිට හිතා ගන්නවත් බෑ. තව දෙයක් මේ අපි මතක තියාගන්න ඕන කාරණයක් තමයි මේ පුරාවිද්‍යා භූමියේ දැනටත් සංරක්ෂණ කටයුතු වෙනවා. දැනටත්. ඒක අවුරුදු 300කට කලින් පටන් ගත්තට දැනටත් ඒ විදිහටම වෙනවා, ඉදිරියටත් වෙනවා.
අපි බලමු මේක ඇතුළටත් ගිහිල්ලා. ඉතින් මේ බැලුවොත් එහෙම මේ බිත්තිය පිටිපස්සෙන් පේනවා බිත්තියට ආධාරකයක් දීලා තිනවා යකඩෙන් හදපු මට ඒක නම කියන්න තේරෙන්නේ නැහැ. වලට දකින්නකොට තේරෙනවා මෙතන හදලා තිනවා යකඩෙන් ආධාරක හදන නිකන් රේල් පීලි වගේ ලෑලි තියලා බිත්තියට පුෂ් එකක් දීලා තිනවා. අපේ ලංකාවෙත් ওই විදියට ක්‍රමයක් භාවිතා කරනවා. කඩාගෙන වැටෙන්න තියෙන වගේ බිත්ති වලට මේ බිත්තියට සපෝට් එක දීලා තියෙන්නේ යකඩ කෙලින්ම බිත්තිය නෙමෙයි ලෑල්ලක් තියලා ලෑල්ලට සෙට් කරලා මේ අර අපි යන තද කරනවා වගේ අන්න ඒ වගේ සිස්ටම් එකකට තමයි මේක හදලා තියෙන්නේ. එතකොට මේක කොච්චර බර වුණත් මේක මේ පැත්තට වැටෙන්න තියෙන ඉඩකට බොහොම අඩුයි. දැන් පේනවා ඇතිනේ. අර පලංචි ක්‍රමයටත් මෙහෙම ගහලා තියෙනවා. මෙතනත් ඒ විදියට මෙයාලගේ පුරාවිද්‍යාත්මක සංරක්ෂණ කටයුතු ගොඩක් තාක්ෂණිකව සිද්ධ වෙන දේවල්. හැබැයි හරිම සරලයි. බැලුවොත් ඕන කෙනෙක්ට මේක කොපි කරගන්න උනත් පුළුවන්. හිතනවා මේ එක පැත්තකින් මේ නගරේ එක පැත්තකින් අවසානයකට ආවා කියලා මම එක පැත්තකින් මේ දින මට හිතෙන්නේ තාප්පේ වෙන්න ඕන. මං හරිද වැරදිද දන්නේ නැහැ. එක්කෝ නැත්තම් මේ නගරේම කොටසක් වෙන්න ඕන. මෙතනින් ගේට්ටුව වහලා තින්නේ. මෙතනින් එහාට යන්න බෑ. අපි ආයෙ අර පැත්තට යමු. මේ තියෙන්නේ මේ ගෙවල් මේ නම්බර් කරලා තියෙනවා. හරිද? කාසාදී අදෝනේ ෆෙරිතෝ කියලා තියෙන්නේ. එතකොට මේ 18 කියලා මෙතන ගහලා තියෙනවා. නම්බර එක 9ද 18ද කියන එක මම හරියට දන්නේ නැහැ. එතකොට මේ සමහර දේවල් තියෙනවා මේ විශේෂ තැන් තියෙනවා වහලා තින්නේ මේගොල්ලෝ ලොක් කරලා. ඇතුළට යන්න බෑ. හරිද? එතකොට මේ මෙතන ලොක් කරලා වහලා තියෙනවා. ඇතුළ බැලුවොත් හරි ලස්සනට පේනවා. මේ තිබිච්ච මයිතේ පොම්පේ නගරේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ ගෙවල්. මට හිතෙන්නේ ටිකක් ලොකු ගෙවල් තියෙන්නේ. ඉතින් ටිකක් පොසත් අයට වෙන්න ඇති. මේ පඩි පෙළවල් තියෙනවා. ගෙවල් වලට ඇතුළත් වෙන්න තිබිච්ච පාරවල්. එතකොට තව දැකපු දෙයක් තමයි මේ වගේ විශේෂිත මේ විශාල විශේෂයෙන් හදපු ගෙවල් තියෙනවානේ. මේ යකඩ වහලවල් එහෙම ගහලා මේගොල්ලෝ සංරක්ෂණය කරලා තියෙන්නේ. අන්න ඒ තැන්වල මේ ඒකට කියන්නේ රැකවල්කරු. මට මතක විදිහට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අපේ ඉන්න. ඒ විදිහට මේ මුරකරු හරි ඔන්න වගේ ඒගොල්ලෝ දාලා තියෙන සිකියුරිටිස් දාලා තියෙනවා. ඒවට වෙනම තැන්වල එක්කෙනා ගානේ ඉන්නවා. පොඩ ඇතුළට ගියත් එයාලා ඒවා පරිස්සම් කරනවා. විශේෂයෙන් මේ ගෙවල් දෙක ඇතුළටම මම ගියා. මේ දෙකටම මේ දෙකේම ඉන්නවා සිකියුරිටිස්ලා ඉන්නවා. මේක නෙමෙයි. අතන තිබිච්ච එකටයි වෙන එකටයි. මේක වහලානේ තියෙන්නේ. දොර. පොඩි මිස්ටේක් එකක් වුණා. මට මැප් එක ගන්න දරුවා ගියා. කට්ටිය මැප් එක තියාගෙන ඇවිදිනවා වටේම. අපි මේ පැත්තෙන් ආපු ඉන්න මේ පැත්තට ගිහින් බලමු.
it's not big That's problem. why I asked. Okay, well, It doesn't actually say. oh, it's there, it's because it's got a portico terrace. I'll wait for your mother here, just make sure she's holding. You go, just have it on. That's good, right? I think No, it's fine. I thought it was where that first guy was, yeah, just the front. මේ වගේ තැනක් දැක්කම නම් මාර මාසයි. ඒ කියන්නේ පුදුම ලස්සනක් තියෙන්නේ. අතුරට ගිහින් බලන්න තියනවා වඩා හොඳයි. ඉතින් වැඩි ආරක්ෂාවට මේක වහලා තමයි තියෙන්නේ. කියන්නේ මිනිස්සුන්ගේ භාවිතාවකින් නැතුව මිනිස්සු එන්නේ නැතුව තියෙන තැන් කොච්චර ලස්සනද මේ ලෝකේ තියෙනවද? Permitigan usarse la app. Oye, ¿me permite usar la app? Y hay un mapa interactivo. Pues mira. Mira, no sé. Aquí hay otra, ¿eh? Aquí arriba. No, aquí. No hay ninguna arriba. Ahora vamos a esta y a esta. No, aquí no hemos pasado por sí, aquí. siempre veíamos. Por aquí no vamos, no hay nada. Ahora hay esta aquí y la siguiente es la de aquí. Vale, y aquí de la persona. Al lado hay dos. No había pasado.
මේ නගරය ඇතුලේ පොඩි පොඩි පටු පාරවලුත් තියෙනවා. ඒ කියන්නේ ලොකු කරත්ත නෙමෙයි පොඩි කරත්තයකට හරි යන්න පුළුවන් විදියට හදපු පොඩි පාරවල් තියෙනවා. චූටි පාරවල්. හරිද? සාමාන්‍යයෙන් දැන් අපි අපේ නගරයක ගියත් අපේ ලංකාවේ වුණත් පොඩි පොඩි පාරවල් තියෙනවානේ. අන්න ඒ විදියටම මේකෙත් චූටි පාරවල් තියෙනවා ඉතින්. මාරම් ෆීලිං එකක් තියෙන්නේ. උලම් පාරක් වෙනවා හොඳට වැඩක් නැහැ කියලා කියන්න තේරෙන්නේ. ඒ ඇතුළේ තියෙන ගෙවල් තමයි මේ තියෙන්නේ. පරිස්සමට යන්න ඕන කොහොමද? මොකද ලෙස්සනවා වැටෙනවා. කළු ගල්නේ තියෙන්නේ තනිකර. පාරට අල්ලලා දින්න ඔක්කොම කළු ගල්. Arrivati in doppia fila. Questo è comodo, raga. No, questo è comodo. Non lo so, Voto 6, sei bravo. Sufficiente se lo prendi, questo è comodo. Questa sì, pure bagnata. Ah, questo anche... Voto 4 quello. Sì. Non ci siamo proprio preparati. NCPS. NCSP. Non ci siamo proprio. අද ඉතින් ගොඩක් ඉස්කෝලේ ළමයි එහෙම එන දවසක්. මොකද ෆ්‍රී එන්න පුළුවන් නේ. කොච්චර ඇවිද්දත් එපා වෙන්නේ නැති සීන් එකක් තියෙනවා. කොච්චර ඇවිද්දත් මේක ඇතුලේ මට නම් එපා වෙන්නේ නැහැ වගේ. බලන්නකො මේ කොච්චර දේවල් බලන්න තියෙනවා තැනින් තැනට අලුත් දේවල් ඈ කොච්චර පිස්සුවක් මේක නගේ. මේ කාමර වෙන්නේ නැති නේද? තිබිච්ච කාමර වෙන්නේ නැති මේ ඇතුලේ ගසුත් පැලවෙලා දැන්. පඩි පෙළකුත් තියෙනවා කුරුල්ලොත් ඉන්නවා උඩ සත්තු සර්පයොත් ඉන්නවද දන්නේ පිස්සුවක් තමයි මේ එක්ස්පීරියන්ස් එක ෆ්‍රී නේ. මේ එක්ස්පීරියන්ස් එක 7-5ක්වත් ඉදන් වෙන්නේ. ඒ කියන්නේ ටිකට් එකට මං කියන්නේ. තමන්ගේ ට්‍රේන් ටිකට් එකට නෙමෙයි. ට්‍රේන් ටිකට් එකට පොඩි ගාණක් යයි යන්න එන්න. ඊට අමතරව ඔයාලා කැෆේ එකක් බොනවා නම් මොනවා හරි ඒ වගේ උදේට මොනවා හරි කෑම කනවා නම් ඒ යුරෝ 10කින් 15කින් මේ මැච් එක ගහන්න පුළුවන්. මේ ට්‍රිප් එක යන්න පුළුවන් යුරෝ 10 15කින්. හැබැයි හැම මාසෙම පළවෙනි ඉරිදා විතරයි ෆ්‍රී ටිකට් එක හම්බ වෙන්නේ. Vediamo se lo capisci. Ma è possibile di come dove vuoi tu? Sì. Dove no? Sì. Tu vuoi metterli lì uguale. Così sto sopra, boh. Tutta la via libera. මේ තියෙන්නේ මේ මොන වගේ පාරවල් කියලා හිතන්නේ. මේ මැදිලා තියෙන්නේ. මේ මැදිලා තියෙන්නේ මේ. ඔයාලා පුළුවන් නම් කියන්න. කමෙන්ට් එකකින් දාන්නකො මොනවද කියලා ඔයාලට හිතෙන්නේ. මේ හැදිලා තියෙන පාරවල් කාණු දෙක. ඒක මං කියන්නේ ඒක දිගටම බැලුවොත්
ඔයාලට බලා ගන්න පුළුවන්. මම කියන්නේ ඔයාලා කමෙන්ට් එකක් දාන්න මොකද්ද කියලා. ගෙවල් නම් කොච්චර තියෙනවද නේ? මේ වගේ ගෙවල්. මේක කියන්නේ හිතා ගන්න බැරි තරම් 20000ක් දෙනා ජීවත් වෙච්ච නගරයක් කියනවනේ. පොම්පේ නගරය. විසුවියස් කන්දට ගියේ සුළු මොහොතයි. අලු වලින් යට කරලා දාන්න. Qui potete fare foto, video dei curiosi. Io volevo fare quando ero al lavoro, no, potevo fare anche solo i coitini, sì. Però sai che chissà. Allora, guarda che